මව්කුසින් බිහිවන දරුවෙක් තමන්ගේ දෙමාපියන්ගේ ඇසුරෙන් වටපිටාවෙන් ලබන අධ්‍යාපනයෙන් පසුව ලබන පෙර පාසල් අධ්‍යාපනයනුත් අනතුරුව අධ්‍යාපනය ලබා ගැනීම සඳහා යොමු වෙන්නේ පාසල නම් වූ සොඳුරු ස්ථානයක් වෙතයි. ඉතින් ඒ පාසල නම් වූ එම අපූර්ව ස්ථානය පිළිබඳව වදන් පෙළක් ඔබ හමුවේ තැබීමටයි මගේ මේ උත්සාහය. ඉතින් පතන්නම් අවසර ගරුතර විනිශ්චය මණ්ඩලයෙන්ද මාදයාබර කතික ලෝලී ඔබ සියලු දෙනාගෙන්මද. ඉතින් මං කලිනුත් කිව්වා වගේ තම නිවසේ හැඩි දැඩි කරන දරුවන්ව දෙමව්පියන් විසින් කිසිදු බියකින් සැකයකින් තොරව විශ්වාසයෙන් යවන්නේ පාසල වෙත පමණයි. ඉතින් ඇත්තටම මේ පාසල කියලා කියන්නේ රටක සංවර්ධනයේ ජීවනාලය. එහෙමත් නැත්නම් රටක මිනිසාගේ අනාගත පැවැත්ම තීරණය කරන්නා වූ ප්‍රධානතම සාධක ගොඩනගනා ස්ථානයක්. පාසල නම් රන් දෙවොලේ දෙවියන් වන් ගුරු කැලයේ සිත දිනමින් පාසවනේ ශිල්ප ලබා මතු දවසේ යන වදන් තුලිනොත් මම කියූ ප්‍රකාශය මනා ලෙස පැහැදිලි වෙනවා කියලා මම හිතනවා. ඇත්තටම ඉතින් මේ පාසලේ විශාලතම කාර්යභාරය ඉටු කරන්නේ විදුහල්පති නම් වූ ප්‍රධාන සංවිධායකයා ඔස්සේ සංවිධානය වන ඒ විශිෂ්ට ආචාර්ය මණ්ඩලය, එහෙමත් නැත්නම් ගුරු පවුර. ශ්‍රී ලංකාව කියලා කියන්නේ සාක්ෂරතාවතින් ඉහළ රටක් කිව්වොත් මම නිවැරදි. ඉතින් එවන් වූ ශ්‍රී ලංකාවේ පිහිටා ඇති දසදහසක් වූ පාසල්වල ලක්ෂ 3කට අධික ගුරුවරුන් සංඛ්‍යාවක් ඉගෙනුම ලබනවා. උගන්වනු ලබනවා. ඉදින් එසේ ලක්ෂ 3කට අධික ගුරුවරුන් සංඛ්‍යාවක් උගන්වනු ලබන මේ පාසල් වල දරුවෙකුගේ මානසික පරිසරය සකස් කරලීම සඳහා මේ ගුරුවරුන්ගෙන් ලැබෙන අඩිතාලම සුළුපටු අඩිතාලමක් නම් නෙමෙයි. ඉතින් තව සමහර අවස්ථාවන් වලදී තම දෙමව්පියන්ටත් වඩා ගුරුවරුන්ට ආදරය කරන දරුවන් අපිට මේ සමාජය තුළ දකින්නට ලැබෙනවා. ඉතින් ඒ විදිහට තම රාජකාරිය උපරිමයටත් වඩා ඉටු කරන ගුරුවරුන් වගේම මේ පාසල තුළදී අපට හම්බ වෙන තවත් සුවිශේෂී කොට්ටාසයක් ඉන්නවා. එයාලව හඳුන්වන්න පුළුවන් මිතුරන්. එහෙමත් නැත්නම් අපේ වචනෙන් කිව්වොත් යාළුවෝ කියලා. ඉතින් යාළුවෝ කියලා කියන්නේ අපේ ජීවිතයේ ඕනම දෙයකට ඉන්න පිරිසක්නේ. ඉතින් එයිනොත් මේ පාසලේ ඉන්න මිත්‍රයෝ විශේෂයි. ඒ මොකද ඇත්තටම ගත්තොත් ඕනම මිනිස්සෙක්ගේ ජීවිතේ කුඩා කාලයේ වැඩිම කාලයක් නිවසින් පසුව වැඩිම කාලයක් රැඳී සිටින්නේ මේ පාසල තුල. ඉතින් එවන් වූ වැඩිම කාලයක් නිවසින් පසුව වැඩිම කාලයක් රැඳී සිටින පාසල තුල අපිත් එක්ක වැඩිපුරම ඉන්න කට්ටිය අපේ මේ යාළුවෝ. ඉතින් මේ යාළුවොත් එක්ක ආශ්‍රය කළා එයාලගේ තියෙන යහපත් ගුණාංගත් අපි අරගන්න අපි මේ පාසල් පරිසරය තුරදී පුරුදු වෙනවා. ඉතින් අපිට මේ පාසල යහපත් මිතුරන් ආශ්‍රය කරන්න අවස්ථාවක් ලබා දෙනවා කියලා කියන්න පුළුවන්. අනිත් එක අපිට තවත් සමහර අවස්ථා දකින්නට ලැබෙනවා. පාසල් කාලේදී යාළු වෙච්ච යාළුවෙක් Tamanගේ ජීවිත කාලය පුරාවටම Taman එක්ක දුක සැප බෙදා ගනිමින් ජීවත් වෙනවා. ඉතින් මේ විදිහට ගුරුවරුන් යාළුවන් වගේ පිරිස් ආශ්‍රය කරමින් පාසල තුල අධ්‍යාපනය ලබන දරුවාගේ ආධ්‍යාත්මික මානසික පරිසරයන් වගේම එම දරුවාව නිසි පෞරුෂත්වයකින් යුතු විනයට අනුව කටයුතු කරන නීතියට අනුව වැඩ කරන දරුවෙක් බවට පත් කරන්නත් පුරවැසියෙක් බවට පත් කරන්නත් මේ පාසල අනගි මෙහෙයක් ඉටු කරනු ලබනවා. පාසල තුල පනවා ඇති නීති රීති කඩකල අවස්ථාවලදී ඇතැම් විට දඬුවම් විඳින්නට සිද්ධ වෙන දරුවාට ඒවා මගින් නීතියට අනුව වැඩ කළ යුතු ආකාරය පිළිබඳව මනා අවබෝධයක් ලැබෙන අතර නිසි විනයකින් යුතුව කටයුතු කළ යුතු බවත් මනා පරිදි වැටහෙනවා. ඉතින් මේ විදිහට විනය සමාජානුයෝජී බව ආදී ගුණාංග වර්ධනය කරමින් මේ පාසල අපට ලබා දෙන අධ්‍යාපනයේ කිසිම අඩුවක් කරන්නේත් නැහැ. ශ්‍රී ලංකාවේ ජීවත් වෙච්ච විශිෂ්ටතම උගතුන් විද්වතුන් විසින් නිර්මාණය කරන ලද විෂය නිර්දේශයක් ඔස්සේ තමයි අපි මේ වෙද්දී අධ්‍යාපනය ලබන්නේ. අපේ මේ ශ්‍රී ලංකාව තුළ අධ්‍යාපනය ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඒ විදිහට වසර 13ක අධ්‍යාපන කාලයේ කොටස් 3කට ඛණ්ඩනය කරලා තියෙනවා. ඉන් එකක් තමයි
පහවසර ශිෂ්‍යත්වයේ දක්වා වූ සාමාන්‍ය දැනුම ලබා දෙන කාලය වගේම සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් වූ සමාජික ජීවත් වීමට අවශ්‍ය මූලික අධ්‍යාපනය වගේම Taman කැමති ශ්‍රේෂ්ඨයක් ඔස්සේ උසස් අධ්‍යාපනයක් ලබා ගැනීමට ඇති උසස් පෙළ විභාගය වෙනුවෙන් ලබන අධ්‍යාපනය කියලා අපිට කොටස් වලට ඛණ්ඩනය කරන්න පුළුවන්. ඉතින් මේ කොටස් වලට අනුකූලව අපේ ගුරු මණ්ඩලය විසින් අපට උගන්වනු ලබනවා. අපි අධ්‍යාපනය ලබා ගන්නු ලබනවා. ඉතින් ලබා දෙන අරමුදල් ආදිය පාවිච්චි කරලා විදුහල්පති ඇතුළු ගුරු මණ්ඩලය විසින් අපේ අධ්‍යාපන කටයුතු වගේම විෂය බාහිර සහ විෂය සමගාමී කටයුතුත් ලබා දීලා අපි අපේ මානසික සහ සමාජීය සෞඛ්‍ය තවත් යහපත් කරන්නට පෙළඹෙනවා. ඉතින් ඒ විදිහට විදුහල්පති ප්‍රමුඛ ගුරු මණ්ඩලය වගේම අපේ ආදරණීය මිතුරන් සමග ඒ පාසල තුල ගත කරන කාලය ඇත්තටම සුන්දර කාලයක්. ඒ පාසල සොඳුරු ස්ථානයක්. ඉතින් සෑම වසරකදීම 13 වසරක අධ්‍යාපනයක් ලබා ගැනීම වෙනුවෙන් මේ පාසලට ශිෂ්‍යයන් නවක ශිෂ්‍යාවන් පිවිසන අතර සෑම වසරකම එවන් වූ ශිෂ්‍යාවන් පිරිසක් අධ්‍යාපනය ලබා මේ පාසලෙන් පිටව යනවා. ඉතින් එසේ පිටව යන්නේ ගුරුවරුන් ආදී බොහෝ දිනෙකුගෙන් යහපත් ගුණාංග රැසක් අත්පත් කරගෙන විශාල මිතුරන්ද ප්‍රමාණයක්ද රැගෙනයි. ඉතින් එසේ ඔවුන් තම අධ්‍යාපනය නිසි පරිදි සපුරාගෙන පියමනිද්දී පාසල ඒ දෙස ආදරෙන් බලා සිටින්නේ ඒ සියලුම ශිෂ්‍යයන්ගේ සියලුම මතක සටහන් තමා සතුව සදාකාලිකවම රැස්කර තබා ගනිමිනි. ඉදින් මා අවසාන වශයෙන් මා පාසලට පියනගන විට දුටු මා මේ පිවිසෙන්නේ මාගේ අනාගතය තීරණය කරන පින්බිමටයි යන වදන සිහිකර මගේ මේ කතාව අවසාන කරන්නේ. මාද ශිල්ප සතර උගත් මාගේ පාසලද අනාගතයේදී දියුණුවෙන් දියුණුවට පත්වේවා යන බලාපොරොත්තුවෙනි ප්‍රාර්ථනාවෙනි. ස්තුතියි.